right. අයිබෝන් මිශ්‍ර අභ්‍යාස දෙවනි දවස right. ගණන් 4ක් තියෙනවා. මං හිතනවා මේ ටික උත්සාහ කරන්න ඇති කියලා. පළවෙනි ගණනේ සිට මං හදාගෙන යනවා. බලන්න අඩුපාඩු හදාගන්න. right. ලඝු ආශ්‍රිත ගැටලුවක් තියෙනවා. හරි. අපිට දීලා තියෙනවා සමීකරණයක් log 8 පාදයට x වතාවක් y සමානයි 3 වතාවක් log 8 පාදයට x log 8 පාදයට y. මෙයාගේ ගුණ වේලා. right. ඊට පස්සේ තියෙනවා 4 log 8 පාදයට x බෙදීම y සමානයි log 8 පාදයට x බෙදීම log 8 පාදයට y. හරිද? එතකොට දැන් xy කිව්වම නොදන්න පද දෙකක් නේ. හරි. නොදන්න පද දෙකක් හොයන්න සමීකරණ දෙකක් අපිට දීලා ඔය ටික ඉතින් විසඳන්න තියෙන්නේ. හරි. මූලික ලඝු නීති වලට අවධානය යොමු කරොත් බලන්න මෙන්න මේ ලඝු නීතිය දන්නවද කියලා. log a පාදයට b ධන log a පාදයට c. පාදය සමාන ලඝු අගයන් දෙකක් එකතු කරගත්තොත් ලඝු නීති වලට අනුව log a පාදයට bc ගුණිතයක් විදිහට ලියන්න පුළුවන්. ඔය ලියලා තියෙන ප්‍රතිඵලේ රිවර්ස් එක ගැන හිතන්නකෝ. ඔය ලියලා තියෙන ප්‍රතිඵලේ රිවර්ස් එක ගැන හිතුවොත් මෙන්න මේ හාදය වෙනුවට හරිද? log 8 පාදයට x ධන log 8 පාදයට y සමානයි 3 log 8 පාදයට x log 8 පාදයට y. හරිද? එතකොට බලන්න මෙතන හැම පදයක්ම log 8 පාදයට x ධන log 8 පාදයට y. මේ පද දෙක මෙතන තියෙනවා. හරිද? මෙතෙන්ටත් මේ ලඝු නීතිය ගැන හිතන්නකෝ. log a පාදයට b ඍණ log a පාදයට c. පාදය සමාන ලඝු දෙන්නෙක් අඩු කරගත්තොත් අපිට පුළුවන් එයා බෙදීමක් විදියට ඉදිරිපත් කරන්න. හරිද? p බෙදීම c. මෙන්න මේ ප්‍රතිඵලයේ රිවර්ස් එක ගැන හිතුවොත් 4 ඉලක්කම පාඩුවේ තියලා මේ හාදයට මම මෙතන ලියලා තියෙන ලඝු නීතිය ආපසු ක්‍රියාවලිය හිතුවොත් log 8 පාදයට x ඍණ log 8 පාදයට y සමාන වෙනවා log 8 පාදයට x බෙදීම log 8 පාදයට y. දැන් අපිට විසඳන්න තියෙන්නේ xy කියන නොදන්න පද දෙක. හැබැයි ඒව තියෙන්නේ ලඝු කියන ශ්‍රිතය ඇතුලේ. ලඝු ඇතුලේ. සුළු කර ගැනීමේ පහසුවට දැන් බලන්න මෙතන තියෙනවනේ log 8 පාදයට x log 8 පාදයට x කියන කෙනා මම a කියලා හිතන්නම්. හරිද? log 8 පාදයට y කියන හාදය මම b කියලා හිතන්නම්. හරි. ඒතර a තුයි b තුයි හොයාගත්ත කියන්නේ වැඩේ ගොඩනේ. හරි. ඒතර මේන්න මේ සමීකරණය මට චුට්ටක් සරල කරන්න පුළුවන්. a ධන b සමාන වෙනවා 3 වතාවක් ab ට. පළවෙනි සමීකරණය. right. පළවෙනි සමීකරණය. හරිද? මෙතන තියෙන සමීකරණය 4 වතාවක් a ඍණ b සමාන වෙනවා මෙයා a නේ log 8 පාදයට x. a බෙදීම b. ෂේප් එකේ 4ත් මේ පැත්තට බෙදුවොත් a බෙදීම 4යි b. right. ඔය දෙවෙනි සමීකරණය. right. එතකොට මෙතන දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා ගණිතයේදී බිඳුවෙන් බෙදීම කියන එක අර්ථ දක්වන්නේ නැහැ නේ. බිඳුවෙන් යමක් බෙදනවා කියන එක අර්ථ දක්වන්නේ නැහැ. ඒතර මෙතන a බෙදීම b කියලා පදයක් තියෙනවා කියන්නේ මෙතන b කියන කෙනා බිඳුවක් වෙන්න බෑ. හරි. මෙතන b කියන කෙනා බිඳුවක් වෙන්න බෑ. ඒක ඔළුවේ තියාගන්න. හරි.
මෙතන b කියන කෙනා බිඳුවක් වෙන්න බෑ. හරි. b අසමානයි බිඳුව. හරි. b බිඳුවක් වුණොත් යට බිඳුවක් වෙලා අර්ථයක් නැති වෙනවා. හරිද? දැන් තියෙන්නේ ජෙනරල් නොලෙජ් එක. හරිද? නොදන්න පද දෙකක් ආශ්‍රිතව සමීකරණ දෙකක් තියෙනවා. ওই සමීකරණ දෙක විසඳලා සිම්පල් a ගේ සහ සිම්පල් b ගේ අගය හොයාගත්තා නම් ප්‍රශ්නේ හරියි. ප්‍රශ්නේ විසඳෙනවනේ. එතකොට මේ සමගාමී සමීකරණ දෙක Tamanට සුදුසු පරිදි දැනෙන පරිදි සුළු කරන්න. සුළු කරලා විසඳන්න. හරි මේ මම විසඳන ක්‍රමවේදයටම අවශ්‍ය වෙන්නේ නැහැ. Tamanට දැනෙන ක්‍රමවේදයක් තියෙනවා නම් ඒ ක්‍රමවේදයෙන් විසඳන්න. හරිද? බලන්න මම මෙහෙම වැඩක් කරනවා. මම පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය එකතු කරනවා. පළවෙනි සමීකරණයට දෙවෙනි සමීකරණය එකතු කරනවා. a ධන b ධන a ඍණ b 3ක් ab ධන a බෙදීම 4යි b. එතකොට ධන b ඍණ b කැපිලා ගියාම මේ පැත්ත එනවා 2යි a 3යි ab ධන a බෙදීම 4යි b. ඔතන තියෙනව නේද a කියලා පොදු පදයක් නේ. හරිද? a කියන්නේ නොදන්න පදයක්. a ගියගේ නිකන් 5යි කියලා හිතන්නකෝ. එතකොට මෙතන 2 ගුණ කිරීම 5, 3 ගුණ කිරීම 5 ගුණ කිරීම b ධන 5 බෙදීම 4යි b. හැමතැනම 5න් බෙදලා දැම්මනම් අවුලක් නැහැනේ. කියන්නේ a හැමතැනටම පොදුයි. එතකොට සෑම තැනක්ම a ගෙන් බෙදලා දැම්මනම් a නැති වෙනවනේ. හැබැයි a කියන කෙනා බිඳුවක් වුණොත් a කියන කෙනා බිඳුවක් වුණොත් තේරුම් ගන්න. හරි? a බිඳුවක් වුණොතින් a ගෙන් බෙදනවා කියන්නේ බිඳුව බිඳුවෙන් බෙදලා. a ගියගේ බිඳුවක් වුණොත්. හරි? a ගියගේ බිඳුවක් වුණොත් මෙතන අපිට බෙදා ගන්න හැකියාවක් නැහැ. a බිඳුවක් වුණොත්. නිකන් හිතන්න a ගියගේ බිඳුවක් වුණා කියලා. නිකන් හිතන්නකෝ. a කියන කෙනා බිඳුවක් වුණොත් හරිද? නිකන් උපකල්පනය කරන්න a බිඳුවක් වෙනවා කියලා. හරි? නිකන් හිතන්න. හරිද? හිතන්න මේ කතාව. නිකමට හිතන්න. a කියන කෙනා බිඳුවක් කියලා මං හිතනවා. මම හිතනවා. ඒතර a බිඳුවක් වුණොත් මේ a බිඳුවක් වුණොත් මෙතන බිඳුවයි b සමානයි a බිඳුවක් වුණොත් බිඳුවයි. හැබැයි මෙතන b තියෙන්නේ යට නිසා b බිඳුවක් වෙන්න බෑ කියලා අපි කලින් තේරුම් ගත්තා. එතකොට හරිද? a කියන කෙනා බිඳුවක් වුණොත් නිකන් a කියන කෙනා බිඳුවක් වෙනවා කියලා හිතන්නකෝ. හරි. a බිඳුවක් වුණොත් b a බිඳුවක් වුණාම මේ පැත්ත බිඳුවයි. b බිඳුවයි. හැබැයි b බිඳුවක් වෙන්න බෑ. b බිඳුවක් වුණොත් යට බිඳුවක් වෙනවනේ. ඒකේ තේරුම a කියන කෙනා බිඳුවක් වෙන්න බෑ. a බිඳුවක් වෙන්න බෑ කියන්නේ b කියන කෙනා බිඳුවක් වෙන්නත් බෑ. හරි මේ ගානේ හැටියට a සහ b බිඳුවක් වෙන්න බෑ. ඒක නිසා අන්න මම දැන් සෑම තැනක්ම a ගෙන් බෙදනවා. හරි? a ගෙන් බෙදුවම 2 සමානයි 3යි b ධන 1 යට 4යි b. දැන් b පද විතරයි නේ තියෙන්නේ. දැන් සුළු කරමු. 2 සමානයි 3යි b මෙතන පොදු හරයක් ගමුකෝ අපි 4යි b. 4යි b පොදු හරයක් ගත්තොත් මෙයා මෙතෙන්ට ගුණ වෙලා 12යි b වර්ග ධන 1. මේ 4 මෙහෙ ගුණ කරගත්තොත් 8යි b සමානයි 12යි b වර්ග ධන 1. හරිද? 12යි b වර්ග ධන 1. සියලුම පද එක පැත්තකට ගෙනිච්චොත් සහ b ගේ වර්ගජ සමීකරණයක් ගැන හිතුවොත් ඕන්න ඔය තත්ත්වයටපත් වෙනවනේ. 12යි b වර්ග ඍණ 8යි b ධන 1. 10 වසර ගණිතය භාවිතා කරලා මේක සාධක වලට කඩන්න පුළුවන් නේ. 12යි 12 ඍණ 8ක් වෙන්න නම් හරිද? ධන 12 ඍණ 8ක් වෙන්න නම් ඍණ 6යි b ගුණ කිරීම ඍණ 2යි b. හරිනේ? ධන 12යි b වර්ග. මෙතන ධන 1. දන්න ශිල්පීය ක්‍රම භාවිතා කරලා මේ වර්ගජ සමීකරණය සාධක වලට වෙන් කරලා b ගියගේ හොයන්න. 6ක් b දෙන්නටම පොදුයි. ඒතර ඉවතට ගත්තම b ඍණ 1යි. මෙතන 2යි b ඍණ 1. මේ දෙන්නගෙන් ඍණ 1ක් ඉවත ගත්තොත් 2යි b ඍණ 1. ආන් එතකොට මෙයා සාධක කැඩිලා 6යි b ඍණ 1 වතාවක් 2යි b ඍණ 1. හරිද? සලකනු ලබන පද දෙකක ගුණිතය බිඳුවක් වෙනවා කියන්නේ
මේ 6b -1 කියන හාදය බිඳුවයි හෝ 2b -1 කියන හාදය බිඳුවයි. හරිද? 6b -1 බිඳුවයි කියන්නේ 6b සමානයි 1යි b ගේ අගය 1ට 6යි. හෝ 2b සමානයි 1යි b ගේ අගය භාගයයි. b භාගයයි. ඔන්න b ගේ අගය නම් හොයාගත්තා. ඒතර b කියන කෙනා 1ට 6ක් වෙද්දී a ගේ අගය හොයන්න 1ට හරි 2ට හරි කැමති තැනකට ආදේශ කරන්න. අපි 1ට ආදේශ කරමුකෝ. 1ට ආදේශ කරොත් a ධන b ගේ අගය 1ට 6යි 3යි a b ගේ අගය 1ට 6යි. ෂේප් එකේ පොදු හරයක් ගත්තොත් 6 6යි a ධන 1 මෙතන ඉතින් 3යි a බෙදීම 6 6ට 6 කැපෙනවා 6යි a ධන 1 සමානයි 3යි a. මේ 3යි a මෙහෙ ගියා ධන 1 එහා පැත්තට ගියා ඍණ 1යි a ගේ අගය ඍණ 1ට 3යි. a ගේ අගය ඍණ 1ට 3යි. හරි. a ගේ අගය ඍණ 1ට 3යි. b ගේ අගය භාගයක් වුණොත් ඒත් එකට ආදේශ කරමු අපි. එකට ආදේශ කරගත්තොත් a ධන b ගේ අගය භාගයයි 3යි a වතාවක් භාගය. වම් පැත්තට 2 පොදු හරයක් ගත්තා. 2ට 2 කැපෙනවා මේ 2යි a මෙහෙ ගියොත් a ගේ අගය 1යි. a ගේ අගය 1යි. හරි. ගානේ අහන්නේ a සහ b නෙමෙයි. a b අපිනේ බං අතින් දාගත්තේ. හරි. x සහ y අගයන්. හරිනේ. ඒතර a කියන කෙනාට උත්තර දෙකක් ඇවිල්ලා මේ. ඒ ඔය උත්තර දෙකක් තියෙන වෙලාවේ x ගේ අගය හොයමු. මේ b කියන කෙනාටත් උත්තර දෙකක් ඇවිල්ලා. ඔය උත්තර දෙක තියෙන අවස්ථාවේ අපි හොයමු x ගේ අගය. right. එතකොට log 8 පාදයට x සමානයි a නේ. log 8 පාදයට x සමානයි aට ඍණ 1ට 3යි. ඒතර මෙතන දර්ශකාකාරයෙන් ලිව්වොත් 8 ඍණ 3න් 1 වෙනි බලය සමානයි x. 8 ඍණ 3න් 1 වෙනි බලය කීයද? 8 ඍණ 3න් 1 වෙනි බලය. හරි. 8 ඍණ 3න් 1 වෙනි බලය කියන්නේ හරිද? මේක ලියන්න පුළුවන් මට 1ට 8 3න් 1 වෙනි බලය සමානයි x. 8 කියන්නේ 2 4 8 දෙකේ ඝනය. 8 කියන්නේ දෙකේ ඝනය. එතකොට දෙකේ ඝනයේ 3න් 1 වෙනි බලය. එයා තියෙන්නේ 1ට. හරි. අයි මේ ඍණ කියන දර්ශකය පහළ දැම්මොත් උදන වෙනවනේ. ඒත් දෙකේ 3 වෙනි බලය 8යි. එයාගේ 3න් 1 වෙනි බලය ගත්තොත් 2යි. එහෙනම් x දෙන්න පුළුවන් එක අගයක් තමයි x සමානයි භාගයයි. x සමානයි භාගයයි. තව x දෙන්න පුළුවන් අගයක් තිබ්බනේ a කියලා. ඒතර log 8 පාදයට x සමානයි 1යි. 8 පළවෙනි බලය x. x ගේ අගය 8යි. x පිළිතුරු දෙකක් වෙන්න පුළුවන්. x සමානයි භාගය හෝ x සමානයි 8. right. ඔය විදියටම. හරි. ඔය විදියටම මේ බීටත් අගයන් දෙකක් ආවනේ. එකක් මෙතෙන්ට ආදේශ කරමු. b කියන කෙනාට ආපු එක අගයක් තමයි 1ට 6. log 8 පාදයට y සමානයි 1ට 6යි. හරි. එතකොට 8 6න් 1 වෙනි බලය සමාන වෙනවා y ට. මේක තව පොඩ්ඩක් සුළු කර ගන්න බැරිද? 8 6න් 1 වෙනි බලය කියන්නේ කීයද? බලන්න. මේ බලන්නකෝ. මේවා චුට්ටක් හිතන්නකෝ. දෙකේ ඝනය සමානයිනේ 8කට නේ. දෙකේ ඝනය මූල දෙකෙන් ගුණ කරගත්තා නම් 2යිනේ නේද? මූල දෙකෙන් ගුණ කරගත්තා නම් 2යිනේ. හරි. මූල දෙකෙන් ගුණ කරගත්තා නම් 2යි. ඒත් මේ දෙක තියෙන තැනට මම ලියනවා මූල දෙකේ වර්ගය. අවුලක් නැහැනේ. තව පාඩු එළියේ තියෙනවා 3 වෙනි බලයක්. එයා 8යි. හරි. ඒතර 8 තියෙන තැනට මේ
මේ දෙන්නත් පොඩ්ඩක් සුළු කරගත්තොත් මූල දෙකේ 6 වෙනි බලය සමාන වෙනව නේද 8ට. එතකොට 8 වෙනුවට මන් ලිව්වොත් මූල දෙකේ 6 වෙනි බලය. එයාගේ 6න් 1 වෙනි බලය. 6න් 1 වෙනි බලයට 6 සුළු වෙලා y ගියාගේ එනවා මූල දෙකක්. ඒ කාට හරි කියන්න පුළුවන්නේ ඍණ මූල දෙකේ 6 වෙනි බලයක් 8යිනේ. ඔව්. හැබැයි මෙතන අපි දන්නවා ලඝු ආශ්‍රිත ප්‍රකාශනවලදී මෙන්න මෙතෙන්ට එන අගයන් කවමදාවත් ඍණ වෙන්න හැකියාවක් නැහැ. මේ අගයන් ධන වෙන්න ඕන. මේවා ධන වෙන්න ඕන. හරි. මේ xy අනිවාර්යෙන්ම ධන. ලඝුශ්‍රිත අර්ථ දැක්වෙන්නේ එහෙමයි. හරි. මේ දෙක අනිවාර්යෙන්ම ධන වෙන්න ඕන. හරි. ඒක නිසා මෙතන ඍණ මූල දෙකේ 6 වෙනි බලය කියන එක ගන්න අවශ්‍යතාවයක් නැහැ. y ඍණ වෙන්න බෑ. ඊට පස්සේ බීට ආපු එක අගයක් තමයි b සමානයි භාගය. log 8y සමානයි භාගය. එතකොට 8 භාග වෙනි බලය සමානයි y. කියන්නේ වර්ගමූල 8නේ. y ගියාගේ. y ටත් උත්තර දෙකක් ලැබෙනවා. right. y ටත් උත්තර දෙකක් ලැබෙනවා එතන. right. සංයමයෙන් බලන්න මොකක්ද උනේ කියන කතාව බලාගෙන ඉන්න චුට්ටක් අවබෝධ කරගන්න. නැතු ඉතින් අර පොඩි ගණන්නේ ලඝු නීතියක් දාලා ඩොක් කාලා සමීකරණ විසඳන්න. එහෙම නැතු ඉතින් අර මේ වගේ මහා ලොකු දේවලුත් නෙමෙයි. හරි. ඔයාලා ඔය A-level කරන්න පටන් අරගෙන පොඩ දියුණු වෙවි යනකොට චුට්ට මේවා පුරුදු වෙන්න. මේවා මහා ලොකු දේවල් නෙමෙයි. ඔය පොඩ්ඩක් සුළු කිරීම තියෙන්නේ අර දැන්. මේ වගේ දැන් මම පොඩ්ඩක් මුලින් ලියලා පෙන්නනවා. හරි. යාගට යන්න එහෙම අවශ්‍යතාවයක් නැහැනේ. හරි. අගට යන්න එහෙම අවශ්‍යතාවයක් නැත. හරි. මේවා අර මුලින් මම චුට්ටක් ලියනවා. ඒ දේවල් වලින් අත්දැකීම් අරගෙන සුළු කිරීම Taman තනියම කරන්න. මේක දිහා බලාගෙන කරන්න එපා. හරි. මම ඒවා කට කැඩෙනකන් කියනවා. හරි. බලන්න. අඩුපාඩු බලන්න. හදන්න. අඩුපාඩුවක් තියෙනම් සම්පූර්ණ කරගන්නකො. හරි. ඉක්මන් කරලා. right. right. අඩුපාඩුවක් තියෙනම් සම්පූර්ණ කරන්න ඉක්මනට. ඊට පස්සේ දෙවෙනි ගාන සහ තුන්වෙනි ගණන විදියට තියෙනවා අසමානතා. දෙවෙනි ගාන සංයුක්ත අසමානතාවයක් තියෙනවා. right. සංයුක්ත අසමානතාවයක් තියෙනවා. මගෙත් එක්කම කරගෙන එන්න. මොකද මං වේලස්සනින් PDF එක දානවා. එතකොට හදලා උත්සාහ කරලා අඩුපාඩු හදන්න. හරිද? පුළුවන් තරම් මේ වැඩේ ලයිව් සම්බන්ධ වෙලා කරගන්න උත්සාහ කරන්න. නැත්නම් මම ඔක් කරන වැඩ නෙමෙයි. හරි. රෙකෝඩින් අර එහෙම කොට ගහගෙන ආයව බැලෙන්නේ නැහැ. ඒක නිසා මේ වෙලාවෙම පුළුවන් තරමක් මේ වැඩේ ඉවරයක් කරගන්න. right. ඔය පළවෙනි ගණන. හරිද? මේ සම්බන්ධ වුණත් හරි මේ කතා කරගෙන යන ගණන් වල වුණත් ඔයාලට අපහැදිලි තැනක් නොතේරෙන තැනක් තියෙනවා ක්ලාස් එකේදී ගෙනල්ලා අහන්න. මෙන්න මෙතන මොකක්ද උනේ? මෙන්න මේක මට තේරුනේ නැහැ කියලා කතා කරලා ඒ තියෙන ප්‍රශ්න විසඳ ගන්න. right. ප්‍රශ්න විසඳ ගන්න එන්න දෙවෙනි ගණනට. right. එමු දෙවෙනි ගණනට. right. දෙවෙනි ගණන. දෙවෙනි ගණනේ තියෙනවා දෙක බෙදීම x ඍණ 1ට වඩා විශාලයි x කුඩායි 3 බෙදීම x ඍණ 2. අසමානතාවය තෘප්ත වනුයේ. මේ අසමානතාවය විසඳ ගන්නනේ තියෙන්නේ. හරි. අපි ඔය වගේ අවස්ථාවල සංයුක්ත අසමානතාවයක් තිබ්බම
මම මෙයා කොටස් දෙකකට කඩා ගන්නවා. හරි. ඔන්න. එක කොටසක්. මෙන්න අනෙක් කොටස. ඔන්න අනෙක් කොටස. හරි. දැන් දෙක බෙදීම x ඍණ 1 කුඩා x හිතන්න. දැන් අසමානතාවක අපි දන්නවා අසමානතාවයක් විසඳද්දී අසමානතාවයේ එක පැත්තක් බිඳුවක් කරනවා. ඇයි? දැන් ඒ තර්කය ගොඩනගා ගැනීමේ පහසුවට. දැන් මෙතන x ඍණ 1 කියන හාදය මේ දිශාවට ගුණ කරගන්න හැකියාවක් නැහැ. හේතුව x කියන හාදයගේ අගය වෙනස් වෙනවනේ. මෙතන x වෙනුවට 5 දැම්මොත් 5න් එකක් 4යි. ඌ ධන සංඛ්‍යාවක් නම් හරස් ගුණ කරනකොට අසමානතාවයකදී ගැටලුවක් නැහැ. නිකන් හිතන්න x කියගේ ඍණ 10ක් වගේ වුණා කියලා. අපි දන්නේ නැහැ x. හරි. ඍණ 10 ඍණ 1 ඍණ 11යි. ඍණ 11 මෙහෙට ගුණ කරනකොට අසමානතාවයේ පැත්ත මාරු වෙන්න ඕනේ. ඒක නිසා සලකනු ලබන විවිධ x අගයන් සඳහා x ඍණ 1 කියන ප්‍රකාශය ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන්. ධන ඍණතාවය යාගේ ටක්කෙටම දන්නේ නැති නිසා අපිට හරස් ගුණ කරගන්න හැකියාවක් නැත. ඒක නිසා හරිද? මම මේ අසමානතාවයේ එක පැත්තක් බිඳුවක් කරනවා. ඔය ධන x මේ පැත්තට කියනවා ඍණ x. උඩයි බිඳුව. ෂේප් එකේ පොදු හරයක් ගත්තොත් x ඍණ 1 පොදු හරයක් ගත්තොත් 2 ඍණ x වතාවක් x ඍණ 1. මෙයා මෙතෙන්ට ගුණ වෙනවා. කුඩායි බිඳුව. වරහන් ඉවත් කරගත්තොත් ඍණ x වර්ග ඍණයි ඍණයි ධන x බෙදීම x ඍණ 1. සාමාන්‍යයෙන් බං අපි ගණන් හදනකොට අපිට සාධක කඩන්න හිම පහසුයි මේ x වර්ගයේ සංගුණකය ධන වුණොත්. මේ තුන් දෙනාගෙන්ම මම ඍණ 1ක් ඉවතට ඇද්දොත් මෙයා ධන වෙනවා x වර්ග, මෙයා ඍණ x වෙනවා. මේ තියෙන ධන දෙක ඍණ 2ක් බවට පත් වෙනවා. යට තියෙනවා x ඍණ 1. කුඩායි බිඳුව. හරි. මේ ඍණ 1 කියන හාදය කරදරකාරයෙක්. මම x වර්ග ඍණ x ඍණ 2 කියන ප්‍රකාශය බෙදීම x ඍණ 1 ඉදිරියේ තියෙන ඍණ 1 මම එහා පැත්තට බෙදනවා. ඍණ සංඛ්‍යාවකින් බෙදද්දී අසමානතාවයේ පැත්ත මාරු වෙනවා. බිඳුව ඍණ 1කින් බෙදනවා කියන්නේ බිඳුවමයි. දැන් මේ හාදය සාධක කඩා ගත්තොත් x වර්ග ඍණ x ඍණ 2 කියන කෙනා සාධක වලට වෙන් කරොත් පොළවල් කාලේ සාධක දැනුම භාවිතා කරලා x ඍණ 2 වතාවක් x ධන 1 බෙදීම x ඍණ 1. හරයේ සහ ලවයේ සම්පූර්ණ සාධක වලට වෙන් කරලා තියෙනවා. දැන් යව්ව සංඛ්‍යා රේඛාවක්. එක් එක් ඒකජ සාධකයේ ශුන්‍ය වන අගයන් සංඛ්‍යා රේඛාවේ ලකුණු කරනවා. මෙහා බිඳුවක් වෙනවා ඍණ 1දී. මෙහා බිඳුවක් වෙනවා 2දී. මෙහා බිඳුවක් වෙනවා 1දී. සමානතාවයේ සමානතාවයක් නැහැ කියන්නේ මේ අගයන් වලට සමාන නැහැ කියන එක. එන බෝල පාට වෙන්නේ නැහැ. මේ අසමානතාව විසඳද්දී අපි දන්නවා මේ එක් එක් අගය පරාසය තුල මේ සමස්ත ප්‍රකාශයේ ධන ඍණතාවය නිර්ණය කරගන්න ඕනේ. දෙකට වඩා වැඩි අගයක් මෙයාට ආදේශ කළා මේ සමස්තයේ ධන ඍණතාවය. එතෙන්දී ওই ධන ඍණ ලකුණ චෙක් කරගන්න මම කෙටි ක්‍රමයක් කියලා තියෙනවා. හරි. එකිනෙක වෙනස් ඒකජ සාධක. ඔව්. හැම කෙනාගේම x ගේ සංගුණක ධන. හරි. හැම කෙනාගේම x ගේ සංගුණක ධන එකිනෙක වෙනස් ඒකජ සාධක තියෙනකොට දකුණු අත පැත්තේ ඉඳලා ධන ඍණ ධන ඍණ ලකුණු සම්මුතිය දාන්න හැකියාව තියෙනවා. රයිට්. අපිට අවශ්‍ය වෙන්නේ මේ ප්‍රකාශයේ බිඳුවට වඩා වැඩි ටික. බිඳුවට වඩා වැඩි ටික කියන්නේ ධනාගයන් ටික. බිඳුවට වඩා වැඩි අගයන් කියන්නේ ධනාගයන් ටික. හැබැයි මේ අපි විසඳන සංයුක්ත අසමානතාවයේ විසඳුම නෙමෙයි. මේ අපි විසඳන සංයුක්ත අසමානතාවයේ විසඳුම නෙමෙයි. ඔය අසමානතාවයේ එක පැත්තක් කරගෙන තමයි මම විසඳගත්තේ. තව පැත්තක් තියෙනවා. රයිට්. එතන x කුඩායි 3 බෙදීම x ඍණ 2. එතනත් කලින් කිව්ව කුණුහරුපෙමයි. මේ x ඍණ 2 කියන ප්‍රකාශය x ගේ වෙනස් වෙනකොට ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන්. ඒක නිසා මට හරස් ගුණ කරගන්න හැකියාවක් නැහැ. එම නිසා
තර්කයක් ගොඩනගා ගැනීමේ පහසුවට මම අසමානතාවයක පැත්තක් බිඳුවක් කරනවා. right. දැන් ෂේප් එකේ පොදු හරයක් ගන්නවා x ඍණ 2. එයා මෙතෙන්ට ගුණ වෙනවා. x වතාවක් x ඍණ 2 ඍණ 3. කුඩායි බිඳුව. වරහන් ඉවත් කරොත් x වර්ග ඍණ 2යි x ඍණ 3. බෙදීම x ඍණ 2. කුඩායි බිඳුව. උඩ තියෙන හාදයා සාධකවලට වෙන් කරගත්තොත් දැන් අර මෙතන සාධක කැඩීම කියන එකත් රයිට් මං ක්‍රමයේ දන්නවා. සර්ගෙන් ඔන්න ඔය සාධක බලාගෙන දානවා. එහෙම කරන්න එපා. ඒව හුරු වෙන්න. මොකද මගෙන් බලාගෙන දාගත්තට වැඩක් නැහැ. බොහෝ වැඩවල ක්‍රමවේද දැනගත්තට වැඩක් නැහැ. කරන්න ගියාම ටිකක් අමාරුයි. හරි. එහෙම වැඩක් තියෙනවා. ඒක නිසා මේවා ක්‍රමයේ දැනගත්තට වැඩක් නැහැ. සාධක කඩලා සුළු කරලා පුරුදු වෙන්න ඕනේ. හරිද? මෙයා සාධක වලට වෙන් කරොත් x ඍණ 3 වතාවක් x ධන 1. right. යට තියෙනවා x ඍණ 2. කුඩායි බිඳුව. හරිද? මෙතෙන්දී එක් ඒකජ සාධකයේ ශුන්‍ය වන අගය. ඍණ 1 මෙයා ශුන්‍ය වෙනවා 3ේදී. මෙයා ශුන්‍ය වෙනවා 2ේදී. අසමානතාවයේ දෙයනේ කියලා සමානතාවයක් නැහැ. බෝල පාට වෙන්නේ නැහැ. සමානතාවයක් නැහැ කියන්නේ මෙයා බිඳුවට සමාන වෙන්නේ නැහැ. right. ඒ එක වෙනස් ඒකජ සාධක. ඔව්. හැම කෙනාගේම x ඉදිරියේ වූ සංගුණක ධන. ඔව්. එහෙනම් සංඛ්‍යා රේඛාවේ ධන ඍණ ධන කියලා මට ලකුණු සම්මුතිය දාන්න පුළුවන්. අපිට අවශ්‍ය වෙන්නේ මේ සමස්ත ප්‍රකාශනයේ බිඳුවට වඩා අඩු අගය. බිඳුවට වඩා අඩු අගය කියන්නේ ඍණ. බිඳුවට වඩා අඩු අගය කියන්නේ ඍණ අගය. ඍණ අගය පරාසය. දැන් ඔය අසමානතාවය කොටස් දෙකකට කඩලා විසඳුවට මේ සංයුක්ත කරාම එන අසමානතාවය කියන්නේ මෙන්න මේ සංඛ්‍යා රේඛා දෙකටම පොදු ටික. මෙන්න මේ සංඛ්‍යා රේඛා දෙකටම පොදු ටික. right. එක සැරේ පේනවා නම් පොදු ටික එක සැරේ ලකුණු කරන්න. නැත්නම් නැවත සංඛ්‍යා රේඛාවක් ඇඳලා බලන්න. ඍණ 1 තියෙනවා, ධන 1 තියෙනවා, 2 තියෙනවා, 3 තියෙනවා. එකෙක්ගේවත් බෝල පාට වෙන්නේ නැහැ. right. එතකොට මෙයාගේ ඍණ 1යි ධන 1යි අතර. ඍණ 1 සහ ධන 1 අතර. දෙකට වඩා වැඩි ටික. right. මේ හාදය ගැන හිතුවොත් ඍණ 1ට වඩා අඩු ටික. ඔය ටික 2 සහ 3 අතර ටික. right. එතකොට ළමයි ඔය කළු පාටින් පාට කරපු ප්‍රදේශයට සහ නිල් පාටින් පාට කරපු ප්‍රදේශයට දෙකටම පොදු ටික කියන්නේ මේ ටිකනේ. එහෙමනම් දෙකට වඩා විශාලයි x කුඩායි 3. ඔන්න ඔය අගය පරාසය තුල x පිහිටියොත් තමයි අර සංයුක්ත සමානතාවය තෘප්ත වෙන්නේ. right. අර සංයුක්ත සමානතාවය තෘප්ත වෙන්නේ. right. අඩුපාඩු හදන්නකෝ. අඩුපාඩු හදන්න. right.
තුන්වෙනි ගන්නටත් එන්න ඉක්මනට. තුන්වෙනි ගණනේ 3. තුන්වෙනි ගණනේ අපිට අර්ථ දක්වලා තියෙනවා fx සමානයි 1ට x ධන 1 ඍණ 1ට x ධන 2. fx කුඩායි 1ට x වනසේ x යගේ පරාසය. හරි. අපි විසඳන්න ඕන fx කුඩායි 1ට x. කවුද දැන් fx කියන්නේ? fx කියන්නේ මේ හාදයනේ. 1ට x ධන 1 ඍණ 1ට x ධන 2 කුඩායි 1ට x. ඕක විසඳන්න තියෙන්නේ. හරි. එතකොට ඉතින් අසමානතාවය එක පැත්තක් අපි බිඳුවක් කරමුකෝ ළමයි. සමානතාවය එක පැත්තක් මම බිඳුවක් කරා. right. එතකොට කුඩායි බිඳුව. මෙතන පොදු හරය විදියට මම x ධන 1 වතාවක් x ධන 2 වතාවක් x පොදු හරය විදියට ගන්නවා. එතකොට මෙතන x ධන 1 තියෙනවනේ. නැති දෙන්න මෙයානේ. x ධන 2 වතාවක් x කෙන් ගුණ කරනවා. ඍණ x ධන 2 තියෙනවා. අඩු ගන්න මේ දෙන්නනේ. x ධන 1 වතාවක් x කෙන් ගුණ වෙනවා. ඍණ x තියෙනවනේ. අඩු දෙන්න මේ දෙන්නනේ. x ධන 1 වතාවක් x ධන 2කින් ගුණ කරගන්නවා. දැන් ඉතින් සුළු කරමු. x වර්ග ධන 2x. x වර්ග මේ ඍණෙන් ගුණ කරාම ඍණ x වර්ග. ධන x ඉස්සරහ ඍණත් එක්ක ඍණ x. ඍණ වරහණක් දාලා මෙයාගේ වරහන් ඉවත් කරනවා. x වර්ග ධන 2x ධන x ධන 2. right. බෙදීම මේ x මුලින් ලියනවා ගුණිතයක් නේ. x ධන 1යි x ධන 2 කුඩායි බිඳුව. right. x වර්ග ඍණ x වර්ග කැපෙනවා. 2x කෙන් x අඩු කරාම x ඍණ මේ වරහණ ඉවත් වෙනවා ඍණ x වර්ග දෙන්න සුළු කරොත් 3x ඍණෙන් ගුණ වෙනවා ඍණ 3x ඍණ 2. බෙදීම x වතාවක් x ධන 1 x ධන 2 කුඩායි බිඳුව. ෂේප් එකේ සුළු කරගත්තොත් ඍණ x වර්ග ඍණ 2x ඍණ 2. බෙදීම x වතාවක් x ධන 1 x ධන 2 කුඩායි බිඳුව. දැන් මේ තුන් දෙනාටම ඍණ එකක් පොදුයිනේ. එයා ඉවතට ගත්තම x වර්ග ධන 2යි x ධන 2. බෙදීම x වතාවක් x ධන 1 x ධන 2 කුඩායි බිඳුව. සුළු කිරීම තිබ්බේ. දැන් මේ ඍණ එකෙන් මෙයා බෙදා ගත්තොත් බිඳුව බෙදීම ඍණ 1 කිව්වම බිඳුවමයි. ඍණ සංඛ්‍යාවකින් බෙදද්දී අසමානතාවයේ පැත්ත මාරු වෙනවා. right. ඍණ සංඛ්‍යාවකින් බෙදද්දී අසමානතාවයේ පැත්ත මාරු වෙනවා. දැන් යට තියෙන එක නම් සාධක වලට වෙන් කරලානේ. උඩ තියෙන හාදයා සාධක කැඩෙන්නේ නැහැ නේ. අපි වර්ග පූර්ණය කරමු. මේ x වර්ග ධන 2යි x ධන 2. x වර්ග ධන 2යි x ධන 2. වර්ග චිතයක් වර්ග පූර්ණය කරන්න තියෙන්න ඕන පළවෙනි අවශ්‍යතාවය තමයි වර්ගපදෙහි සංගුණකය එකක් වෙන්න ඕන.
ඒ ලක්ෂණය හරිනේ. නම් මේ ශ්‍රිතය වර්ග පූර්ණය කරොත් x ධන x ගේ සංගුණකය දෙකෙන් බෙදුවා ප්‍රකාශය වර්ග කළා. තියෙන නියත පදය පාඩුවේ තිබ්බා. මෙයා වර්ග කරලා අඩු කරා. එතෙන්ට එන සංඛ්‍යාව වර්ග කරලා අඩු කරා. ඒතර එනවා x ධන 1 වර්ගය ධන 1. x ධන 1 වර්ගය ධන 1. විශේෂ කෙනෙක් නේ. x ධන 1 වර්ගය ධන 1. එයා දැක්කට පස්සේ යම් යම් දේවල් මතක් වෙනවා. මෙයා දැක්කට පස්සේ යම් යම් දේවල් මතක් වෙනව නේද? බලන්න. මෙයා ඇවිදින් x ධන 1 වර්ගය. x කියන්නේ තාත්වික සංඛ්‍යාවක්. ඕනම තාත්වික සංඛ්‍යාවක වර්ගයක් ගත්තම එයා කවදාවත් ඍණ වෙන්න බෑ. ඍණ වෙන්න බෑ කියන එකේ තේරුම මෙන්න මේ x ධන 1 වර්ගය කියන කෙනා එක්ක බිඳුවයි එහෙම නැත්නම් ධන. හිතන්න මේ වර්ගය බිඳුවක් වුණොත් බිඳුවට එකක් එකතු කරාම එන්නේ ධනාගයක්. වර්ගය ධනාගයක් වුණොත් එකක් එකතු කරාම කොහොමද ධනාගයක්. එතකොට මේ ප්‍රකාශයේ තියෙන විශේෂත්වය තමයි මේ ඇවිදින් සෑම විටම ධනවන ප්‍රකාශනයක්. ධනවන ප්‍රකාශන. හරි. මේ වගේ ප්‍රකාශන අසමානතාව විසඳද්දි තියාගන්න වැඩක් නැහැ. කෙනෙකුට මොන x අගය දැම්මත් මොන අගය දැම්මත් මේක ධන. හේතුව නැවත කියනවා මෙතන තියෙනවනේ වර්ග පදයක්. තාත්වික සංඛ්‍යා පද්ධතිය තුල වර්ගයක් කවමදාවත් ඍණ වෙන්න බෑ. ඍණ වෙන්න බෑ කියන්නේ එක්ක බිඳුවයි එහෙම නැත්නම් ධන. මේ වර්ගය බිඳුවක් වුණොත් මෙතන ධන එකක් තියෙන නිසා බිඳුව ධන එක ධන එකයි. ධනාගයක්. මේ වර්ග පදය ධනාගයක් වුණොත් ධනාගයකට එකක් එකතු වෙනවා කියන්නේ කොහොමද ධනාගයක්. ඒ කියන්නේ මෙයා සෑම විටම ධනවන ප්‍රකාශයක්. එයාගෙන් මං අසමානතාවය බෙදනවා. මෙන්න මේ කෑල්ල මේ පැත්තට බෙදනවා. හරි. මෙයාගෙන් බෙදනවා. ඊට උඩ ඉතිරි වෙන්නේ 1යි. යට x වතාවක් x ධන 1 x ධන 2. සෑම විටම ධන නිසා අල්ලලා මෙහෙ බෙදුවා. බිඳුව ඉතින් මොකාගෙන් බෙදුවත් බිඳුවමයි. ධන සංඛ්‍යාවකින් බෙදද්දී අසමානතාවයේ පැත්ත මාරු වෙන්නේ. දැන් තියෙන ෂේප් එකේ මේක විසඳන්න. right. උඩ ප්‍රකාශන නැහැ. යට තියෙන කෙනා සාධක වෙන් වෙලා තියෙනවා. 1 1 1 ජය ශුන්‍ය වෙනවා. ඍණ 2ේදී ඍණ 1ේදී සහ බිඳුවේදී. කොහොමත් අසමානතාවයේ සමානතාවයක් නැහැ. බෝල පාට වෙන්නේ නැහැ. බැරි වෙලා හරි අසමානතාවයේ සමානතාවයක් තිබුණා කියලා හිතන්නකෝ. ඒත් බෝල පාට වෙන්නේ නැහැ. මේ තියෙන යටාගයන්නේ. බෝල පාට කරනවා කියන එකේ තේරුම මේ අගයට සමානයි කියන එකනේ. මෙතන බෝලේ පාට වුණොත් x බිඳුවට සමානයි. යට තියෙන පදයක් බිඳුව වෙනවා කියන්නේ ගණිතයේ දෙය අර්ථ දැක්වෙන්නේ නැහැ. ගණිතයේ දෙය අර්ථ දැක්වෙන්නේ නැහැ. right. මේ එක් එක් පරාසය තුල බිඳුවට වඩා වැඩි අගයක් මෙයාට දැම්මා. සමස්තය ධනද ඍණද බැලුවා. ඍණ 1යි බිඳුවයි අතර අගයක් දැම්ම සමස්තය ධනද ඍණද බැලුවා. එහෙම නැත්නම් ඕක තමයි සංකල්පය. හරි. නමුත් කෙටි ක්‍රමය එකිනෙක වෙනස් ඒකජ සාධක. ඔව්. හැම කෙනාගේම x ඉස්සරහා සංගුණක ධන. ඔව්. එහෙමනම් දකුණු අත පැත්තිඳලා ධන ඍණ ධන ඍණ. ඔය ප්‍රකාශය මේ බිඳුවට වඩා වැඩි කියන්නේ ධන. බිඳුවට වඩා වැඩි කියන්නේ ධන පරාසය. ඍණ 2ට වඩා විශාලයි x කුඩායි ඍණ 1 හෝ බිඳුවට වඩා විශාලයි x විශාලයි x. ඔය අසමානතාවය තෘප්ත කරන අගය පරාසය. right. ඒ තුන්වෙනි ගණන අඩුපාඩු හදන්න.
රයිට්. හතරවෙනි ගණනේ තියෙනවා gx සමානයි x ගණය ධන 4x වර්ග ax ධන bයි ගනිමු. මෙහි a සහ b තාත්වික සංඛ්‍යා වේ. a b තාත්වික සංඛ්‍යා. x ශ්‍රේණිය 1 යන gx සාධකයක් නම් හා gx යන x ධනයකින් බෙදූ විට ලැබෙන ශේෂය ඍණ 4 නම් a හා b හි අගයන් සොයන්න. a හා b හි මෙම අගයන් සඳහා gx සාධකවලට වෙන් කරන්න. එනයින් gx යන්න x ධන දෙකේ වර්ගයෙන් බෙදූ විට ලැබෙන ලබ්ධිය සහ ශේෂය ගණනය කරන්න. බහුපද. බහුපද ශ්‍රිත ආශ්‍රිත ගැටලුවක්. හරිද? දැන් 4 වෙනි ගණනේ කියනවා gx සමානයි x ගණය ධන 4x වර්ග ධන ax ධන b. ax ධන b. මේකේ තේරුම ab කියන්නේ තාත්වික සංඛ්‍යා. ab කියන්නේ තාත්වික සංඛ්‍යා. තාත්වික සංඛ්‍යා. මතකයිනේ තාත්වික සංඛ්‍යා කොහොමද අඳුරගන්නේ? කිසියම් සංඛ්‍යාවක් වර්ග කරාම එන උත්තරේ ධන හෝ බිඳුව නම්. දැන් දෙක තාත්විකයිද? ඔව්. හේතුව දෙක වර්ග කරාම එන්නේ 4යිනේ. එයා ධනාගයක්. ඍණ 3 බෙදීම 2 වර්ග කරන්නේ 9 බෙදීම 4යි. වර්ගය ධනාගයක් නම් හෝ වර්ගය බිඳුව නම් ඒවා තාත්වික සංඛ්‍යා. වර්ගයක් ඍණ වෙනවා නම් ඒවා තාත්වික සංඛ්‍යා. හරි. තාත්වික සංඛ්‍යාවක් හඳුනා ගන්න විදිය කියලා ඇති. හරිද? ඊට පස්සේ ඔයාලා දන්නවනේ ශේෂ ප්‍රමේය. හරිද? ශේෂ ප්‍රමේය කියන්නේ මොකක්ද? ශේෂ ප්‍රමේය. ශේෂ ප්‍රමේය කියන්නේ fx කියන බහුපදය x ඍණ a මගින් බෙදුවම එන ශේෂය fa. එන ශේෂය fa. හරිද? ඔය එන ශේෂය බිඳුවක් වුණොත් හිතන්නකෝ ඔය fa කියන කෙනා බිඳුවක් වුණොත් x ඍණය කියන්නේ fx සාධකයක්. ඒක සාධක ප්‍රමේය. හරිද? ශේෂ ප්‍රමේය කියන්නේ ඔක. සාධක ප්‍රමේය කියන්නේ fa බිඳුවක් වුණොත් fa සමානයි බිඳුව විට x ඍණ a යනු fx සාධකයකි. fx සාධකයකි. ඔන්න සාධක ප්‍රමේය. දැන් අපිට ගාන කියනවා. අන්න අර එහෙම gx කියලා බහුපදයක් දීලා x ඍණ 1 යන්න gx සාධකයක්. හරිද? ඒ කියන්නේ gx කියන හාදයා x ඍණ 1න් බෙදුවම එන ශේෂය වන g1 කියන කෙනා බිඳුවයි. හේතුව x ඍණ 1 කියන්නේ gx ගේ සාධකයක්. සාධකයකි. හරිද? g1 කියන කෙනා හොයන්න gx ගේ හැමතැනටම x තියෙන හැමතැනටම එක දාන්න. එකේ ගණය 1යි. එකේ වර්ගය 1යි. 1 වරක් 4 4යි. මෙතෙන්ට එක දැම්මොත් ධන a ධන b සමානයි බිඳුවයි. a ධන b කියන්නේ සුළු කරගත්තොත් ඍණ 5යි. පළවෙනි සමීකරණය. ඊට පස්සේ කියනවා gx යන්න x ධන 1න් බෙදූ විට
ශේෂය ඍණ 4යි. මේ gx කියන හාදය බෙදා ගන්නවලු x ඍණ 1කින්. නෑ x ධන 1කින්. ආන් එතකොට ශේෂ ප්‍රමේයට අනුව ශේෂය කියන්නේ g ඍණ 1යිනේ. gx බහුපදේ x ධන 1කින් බෙදුවම එන ශේෂය g ඍණ 1යි. ගානේ කියනවා එම ශේෂය ඍණ 4යි. ශේෂය ඍණ 4යි. එහෙනම් g ඍණ 1 කියන හාදය ඍණ 4යි. g ඍණ 1 හොයන්න x තියෙන සෑම තැනකටම ඍණ 1 ආදේශ කරන්න. එතන ඍණ 1යි ධන 4යි ඍණ a ධන b. එතන ඍණ 4යි. මේ දෙක සුළු කරාම ධන 3යි. ධන 3 එහා පැත්තට ගියා ඍණ 3යි. ඍණ 4 ඍණ 3 ඍණ 7යි. ඍණ a ධන b. නොදන්නා පද දෙකයි සමීකරණ දෙකයි. ඔය දෙක විසඳ ගත්තා නම් හරිනේ. ඔය දෙක විසඳ ගන්න. මම 1 2 එකතු කරන්න. පළවෙනි සමීකරණයට දෙවෙනි සමීකරණය එකතු කරනවා. ඍණ a ධන a කැපෙනවා. b ධන b 2b සමානයි. මේ දෙන්න සුළු කරගත්තොත් ඍණ 12යි. දෙකෙන් බෙදාගත්තොත් b ගේ අගය ඍණ 6යි. මම ඔය b ගේ අගය එකට ආදේශ කරොත් a ධන b වෙනුවට ඍණ 6 එතන ඍණ 5. ඍණ 6 ගියා ධන 6යි. 5ක් අඩු කරාම a ගේ අගය 1යි. ඒ කියන කෙනා 1යි. right. අන්න එතකොට මට මේ gx කියන හාදය ගන්න පුළුවන් x ඝනය ධන 4x වර්ග ධන x ඍණ 5 sorry ඍණ 6. ඔන්න gx කියන හාදය. gx කියන හාදය. right. x ඝනය ධන 4x වර්ග ධන x ඍණ 6. AB හොයාගත්තා. MAB අගයන් සඳහා gx සාධක වලට වෙන් කරන්න. හරි. gx සාධක වලට වෙන් කරන්න කියනකොට gx කියන්නේ තුන්වෙනි මාත්‍රයේ බහුපදයක් නේ. හරි. gx තුන්වෙනි මාත්‍රයේ බහුපදයක්. අපි දන්නවා x ඍණ 1 කියන්නේ මෙයාගේ එක සාධකයක්. හරිද? ඒ කියන්නේ gx කියන හාදය x ඍණ 1කින් බෙදුවම කුමක් හෝ පිළිතුරක් ලැබෙන්න ඕනි ශේෂය බිඳුවයි. හේතුව x ඍණ 1 කියන්නේ gx ගේ සාධකයක් කියලා දන්නවා. ඒතර මෙතෙන්ට බෙදුම් ඇල්ගොරිතම ලිව්වොත් gx සමානයි x ඍණ 1 වතාවක් ලැම්ඩා x. මේ gx කියන හාදයගේ මාත්‍රය එයාගේ මාත්‍රය 3යිනේ. ආන් එතකොට lambda x කියන හාදයගේ මාත්‍රය කොච්චරද? gx තුන්වෙනි මාත්‍රයේ x ඍණ 1 කිව්වම පළවෙනි මාත්‍රයේ පළවෙනි මාත්‍රයේ කෙනෙක් දෙවෙනි මාත්‍රයේ කෙනෙක්ගෙන් ගුණ වුණොත් අන්න ලැබෙනවා තුන්වෙනි මාත්‍රයේ කෙනෙක්. හරි. ධන ශේෂයක් නැහැ. ශේෂය බිඳුවයි. ඒකනේ සාධකයක් උනේ. x ඝනය ධන 4x වර්ග ධන x ඍණ 6. x ඍණ 1යි. lambda x එතකොට දෙවෙනි මාත්‍රයනේ. හරිද? මෙතන තියෙන x කියන කෙනා කාගෙන් ගුණ වුණොත් x ඝනයක් වෙන්නේ. x x වර්ගයෙන් ගුණ කරගත්තා නම් හරිනේ. ඒතර x ඝනය හැදෙනවනේ. මැද තියෙන x පදේ සංගුණකය දන්නේ නැති නිසා ax. අග පදේ ඍණ 1 කාගෙන් ගුණ වුණොත්ද ඍණ 6ක් වෙන්නේ. ධන 6යි. ධන 6යි. දැන් දෙපැත්තේ සංගුණක සමාන කරගත්තා නම් ඔය a ගේ අගය හොයන්න පුළුවන්. හරිද? අපි x වර්ගයේ සංගුණක සමාන කරමු. x වර්ගයේ වම් අත පැත්තේ සංගුණකය 4යි. මෙයා ගුණ කරොත් x ඝනය වැඩක් නැහැ. මෙයා ගුණ කරොත් ax වර්ග. අන්න සංගුණකය a. මෙයා ගුණ කරොත් 6යි x වැඩක් නැහැ. මෙයා ගුණ කරොත් ඍණ 1යි x වර්ග. නම් සංගුණකය ඍණ 1යි. මෙයා ගුණ කරොත් x පද
වැඩක් නෑ. මෙයා ගුණ කරොත් නියත පද වැඩක් නෑ. ඍණ එක මෙහෙ ආවොත් ධන 1යි ආණ්ඩ ඒකේ අගය 5යි. ඒකේ අගය 5යි. හරිද? දැන් එතකොට මෙයා gx නේ. gx සමානයි x ඍණ 1යි මෙයා වෙනුවට 5 x වර්ග ධන 5යි x ධන 6යි. ෂේප් එකේ මේ gx කියන හාදය සාධක කැඩුවොත් x ධන 2යි x ධන 3යි. ඔන්න gx සාධක වලට වෙන් කරගත්තා. right. gx සාධක වලට වෙන් කරගත්තා. හරිද? දැන් ඔන්න උතනින් පස්සේ කතාව. හරිද? උතනින් පස්සේ කතාව චූට්ටක් මනස වෙහෙසවල තේරුම් ගන්න ඕනේ කතාවක්. හරිද? අපිට කියනවා තේරුම් ගන්න දැන්. හරි. සංසුන් මනසින් තේරුම් ගන්න. එනයින් අපෝහණය කරන්න එමගින් මගේ වචනාවට පස්සේ අපි ගාන හදාගෙන යද්දී ගත්තු ප්‍රතිඵල. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රතිඵල ඇසුරෙන්. හරිද? මේ ප්‍රතිඵල ඇසුරෙන්. සාධක කඩපු එක ඇසුරෙන් තමයි gx x ධන 2 වර්ගයෙන් බෙදූ විට ලැබෙන ලබ්ධිය සහ ශේෂය. right. ගලපමුකෝ අපි. gx කියන්නේ තුන්වෙනි මාත්‍රයේ කෙනෙක්. ඕකා බෙදනවා x ඍණ 2. x ඍණ 2 වර්ගයද නැහැ x ධන 2 වර්ගය. කුමක් හෝ පිළිතුරක් ලැබෙයි. එන ශේෂය ළමයි වාචකයේ මාත්‍රයට වඩා එක මාත්‍රයක් අඩු වෙන්න එපයි. උපරිම ශේෂය. නම් ශේෂය පළමු මාත්‍රය කෙනෙක් තමයි උපරිම වශයෙන් ලැබෙන්න ඕනේ. gx කියන කෙනා දීර්ඝ බෙදීම අරගෙන x ධන 2 වර්ගයෙන් බෙදලා ශේෂය හොයන්න පුළුවන්. හැබැයි ලකුණු නැහැ. ඇයි ලකුණු නැත්තේ? එහෙම නැත්නම් gx මෙතෙන්ට බෙදුම් ඇල්ගොරිතම දාලා සුදුසු ක්‍රමයක් භාවිතා කරලා හොයන්න පුළුවන්. එතකොටත් ලකුණු නැහැ. හේතුව එනයින් කිව්වට පස්සේ මේ සාධක කඩපු ප්‍රතිඵලය ඇසුරෙන් තමයි මේ වැඩේ කරගන්න ඕන. සාධක කඩපු ප්‍රතිඵලය ඇසුරෙන්. එතකොට බලන්න. ඔන්නෝවා හිතන විදිය. gx. එයාගේ සාධක 3ක් තියෙනවනේ. එකජ සාධක 3ක් තියෙනවා. ඔය x ධන 2 කියන හාදය මම චුට්ටක් මුලින් ලියලා මේ දෙක මම එක ළඟට ගන්නවා. ගුණිතයක් නේ බා. පද එහෙම වුණාට වරදක් නැහැනේ. x ධන 2 මම මුකුත් කරන්න යන්නේ නැහැ. හරි. ඇයි මෙතන x ධන 2 වර්ගය කියන කෙනාගෙන් බෙදෙන්න ඕනේ. මම මේ දෙන්න ಗುಣ කරනවා. හරි. ඔය දෙන්න ಗುಣ කරනවා. මේ දෙන්න ಗುಣ කරගන්නවා. x වර්ග ධන 3x ධන 3x ඍණ x ඍණ 3 gx x ධන 2යි මේක පොඩ්ඩක් ෂේප් එකේ සුළු කරගත්තොත් x වර්ග 2යි x ඍණ 3 ඔම පදයකට එනවා. ඔම පදයකට එනවා. දැන් x ධන 2 වර්ගයක් හදන්න මම පොඩි සෙල්ලමක් දානවා. මේ බලන්න දාන සෙල්ලම. x වර්ග 2x. මෙන්න මේ දෙන්නට පොදු පදයක් විදියට මම x ඉවතට ගත්තොත් මෙතන තියෙනවනේ x ධන 2 ඍණ 3. ඍණ 3. හරිද? දැන් බලන්න මෙයා තනි පදයක් ඍණ 3 තනි පදයක්. හරි. මේ වරහනේ තියෙන කෙනාම තමයි මෙතන තියෙන්නේ. මටගේ අවශ්‍යතාවය x ධන 2 වර්ගයෙන් බෙදූ විට ශේෂය. කියන්නේ x ධන 2 වර්ගයක් හදන්න ඕනේ. බණ්ඩාරගම ක්ලාස් එකේ දරුවන්ට නම් තාම මේ තරම් දුර බහුපද ගිහිල්ලා නැහැ. අපිට ඊළඟ දවසේ තියෙන්නේ ඕවා කතා කරන්න. හරි. කලින් ගණන් 3 හරි අඩුපාඩු හදාගන්න. එහෙම නැත්නම් AB හොයලා මේක සාධකවලට වෙන් කරගන්න. ඒ තැනට කරලානේ තියෙන්නේ. හරි. අනිත් අයට මේ ටික කරලා තියෙන්නේ. බණ්ඩාරගම අයට මේ ටික තාම කරලා නැහැ. මේ සතියේ කරන්න තියෙන්නේ. හරි. මෙතන x ධන 2 පාඩුවේ තියලා මේ දෙන්න ಗುಣ කරලා
අර x ධන දෙකේ වර්ගයක් කොහෙන් හරි ගෑවෙන්න ඕනනේ. අන්න ඒක නිසා මම මෙතනින් x කෙනෙක් ඉවතට ගත්තා. දැන් මෙයා තනි පදයක්, මෙයා තව පදයක් කියලා හිතුවොත් මේ එළියේ තියෙන කැලලෙන් මෙයා ගුණ කරනවා. මෙයා ගුණ කරනවා. වෙනවා x වතාවක් x ධන දෙකේ වර්ගය. මෙයා මෙයාගෙන් ගුණ වෙනවා කියන්නේ x වතාවක් x ධන දෙක x ධන දෙක. කියන්නේ x ධන දෙකේ වර්ගය. මෙයා මෙයාගෙන් ගුණ කරොත් වෙන 3 වතාවක් x ධන දෙක. right. දැන් හරි නේද? දැන් ඔක මෙහෙම ලිව්වොත් බලන්න තේරෙනවද කියලා. gx x ධන දෙකේ වර්ගය ගුණ කිරීම x ධන වරහණක් දාලා මෙයා ගුණ කරොත් ඍණ 3යි x ඍණ 6. ඍණ 3යි x ඍණ 6. මේ gx බෙදනවා x ධන දෙකේ වර්ගයෙන් උත්තරයක් එනවා x. ලැබෙන ශේෂය ඍණ 3යි x ඍණ 6. හරිනේ. මෙයා දෙවෙනි මාත්‍රේ. එයාට වඩා මාත්‍ර එකක්. හරි. එතකොට ළමයි මේන් ලබ්ධිය gx x ධන දෙකේ වර්ගයෙන් බෙදුවම එන ලබ්ධිය. මේන් ඇවිල්ලා කවුද? ශේෂය. ශේෂය. ඔන්න එහෙමනම් මිශ්‍ර අභ්‍යාසවල දෙවෙනි දවසෙත් වැඩේ හරි. මිශ්‍ර අභ්‍යාසවල දෙවෙනි දවසෙත් වැඩේ හරි. අඩුපාඩු හදන්න නොතේරෙන තැනක් තියෙනම් මම වීඩියෝ එකක් තවත් දෙකක් තියෙනවා වීඩියෝ එකත් ඊට පස්සේ තමයි අයින් කරන්නේ. වීඩියෝ එකත් බලලා නැවත බලලා අඩුපාඩු හදන්න නොතේරෙනවා නම් ඇවිල්ලා මගෙනුත් අහන්න පුළුවන්. right. නම් ලබන සතියේත් සෙනසුරාදා හරියටම 7:00ට හම්බ වෙමු. හරිනේ. right. අඩුපාඩු සම්පූර්ණ කරගෙන යන්න පුළුවන්.